අපි පේපර් එක ලියද්දි මේ අපි කොච්චර කෙටි ක්‍රම දැනන් හිටියොත් අපිට ලේසියිද කියන එකට එක උදාහරණයක් තමයි මම මේ අරගෙන අවිල්ලා තියෙන්නේ. පුතේ මේක 2025 සාමාන්‍ය පෙළ විද්‍යාව පේපර් එකේ 26 වෙනි ප්‍රශ්නේ තමයි මම මේ අඳලා තියෙන්නේ. 26 වෙනි ප්‍රශ්න මෙහෙම අහනවා. 26 වෙනි ප්‍රශ්න කියනවා මේ විදිහට PQRS කියලා ප්‍රතිරෝධ පද්ධති හතරක් තියෙනවා. මේ ප්‍රතිරෝධ පද්ධති හතරෙන් සමාන සමග ප්‍රතිරෝධයක් තියෙන්නේ මොන ප්‍රතිරෝධ පද්ධති දෙකේද කියලා අපෙන් අහන්නේ. හරි. එතකොට මෙතන තියෙනවා පළවෙනි ප්‍රතිරෝධ පද්ධතිය P, මෙතන තියෙනවා 2QRS. එතකොට මෙයාලගේ 2 ohm ප්‍රතිරෝධ තියෙනවා. ඊට පස්සේ මෙයාගෙත් 2 ohm ප්‍රතිරෝධ තුනක් තියෙනවා. මෙයාගේ 2 ohm ප්‍රතිරෝධ තුනක් තියෙනවා. මේ වගේ මෙයාගේ 1 ohm ප්‍රතිරෝධ හතරක් තියෙනවා. එතකොට අපෙන් අහන්නේ මේකෙන් සමග ප්‍රතිරෝධය සමාන වෙන්නේ කොයි ප්‍රතිරෝධ පද්ධති දෙකේද කියන එක. හරි. අපි දැන් මේක හදමු. මේක හදන්න නම් ඉස්සෙල්ලාම මට සිද්ධ වෙනවා මේ හතර දෙනාගේම සමග ප්‍රතිරෝධය හොයන්න. අපි ඉස්සෙල්ලාම P ගේ සමග ප්‍රතිරෝධය හොයමු. P ගේ සමග ප්‍රතිරෝධය හොයන්න ගියාම දැන් අපිට සිද්ධ වෙනවා මේ එකිනෙක පද්ධති වල ප්‍රතිරෝධ හොයන්න. එතකොට අපි ඉස්සෙල්ලාම P ගේ ප්‍රතිරෝධය හොයමු. බලන්න P ගේ ප්‍රතිරෝධය තියෙන්නේ මේ 2 ohm ප්‍රතිරෝධ දෙක එකිනෙකට සමාන්තරගත වෙලා තමයි තියෙන්නේ. එතකොට සමාන්තරගත ප්‍රතිරෝධ පද්ධතියක සමග ප්‍රතිරෝධය හොයන්නේ අපිට පුළුවන් මෙන්න මේ සූත්‍රය පාවිච්චි කරන්න. එක බෙදීම R සමාන 1/r1 ධන 1/r2 කියන සූත්‍රය පාවිච්චි කරලා අපිට මේ විදිහට ආදේශ කරලා P ප්‍රතිරෝධ පද්ධතියේ සමග ප්‍රතිරෝධය ohm 1යි කියලා හොයාගන්න පුළුවන්. දැන් අපි හොයමු Q ගේ සමග ප්‍රතිරෝධය. බලන්න Q ගේ තියෙන්නේ ohm දෙකේ ප්‍රතිරෝධ තුනක් එකිනෙකට සමාන්තරගතව. එතකොට අපිට නැවත අර සූත්‍රයෙන් පාවිච්චි කරන්න පුළුවන් P ගේ සමග ප්‍රතිරෝධ මේ Q ගේ සමග ප්‍රතිරෝධය හොයන්න. එක බෙදීම R සමානයි 1/r1 ධන 1/r2 ධන එක බෙදීම R3. ඊට පස්සේ මට පුළුවනි මෙතනට ආදේශ කරගන්න 2 right. එතකොට මට මෙතන එන්න පුළුවන් පොදු හරය සමානයි. එතකොට පොදු හරය 2යි. උඩ 3 එකතු කරාම 3යි. එක බෙදීම R. හැබැයි මට එක බෙදීම R නෙමෙයි ඕනේ. මට ඕනේ R. මම ගන්නවා දෙපැත්තම පරස්පරය. එතකොට R සමාන වෙනවා 2 බෙදීම 3 රොයියට. right. මේක දශම කරන්න ඕනේ. ඔය විදිහට තියන්න පුළුවන්. ඊගවට අපි හොයමු R ගේ සමග ප්‍රතිරෝධය. right. බලන්න R ගේ සමග ප්‍රතිරෝධය හොයද්දී බලන්න පුතේ මෙතන පැහැදිලිව පේනවා මෙන්න මේ XY කියන අග්‍ර දෙක අතර මෙන්න මේ 2 ohm ප්‍රතිරෝධ දෙක එකිනෙකට සමාන්තරගතව තමයි ඉන්නේ. එතකොට ඒ සමාන්තරගත ප්‍රතිරෝධ දෙකට මේ ohm 2යි ප්‍රතිරෝධය ශ්‍රේණිගතව තමයි ඉන්නේ. එතකොට අපිට මේක මුලින්ම සමාන්තරගතව විසඳලා පස්සේ ශ්‍රේණිගතව විසඳන්න සිද්ධ වෙනවා. right. අපි බලමු මේ කොහොමද හදන්නේ කියලා. මම ඉස්සෙල්ලා මේ දෙන්නව සමාන්තරගත ලෙස විසඳලා ඉන්න. එතකොට 1/r සමානයි 1/r1 ධන 1/r2 ආදේශ කරමු අපි මේ විදිහට. එතකොට මෙතන පොදු හරය 2යි. උඩ 1 1 එකතු වුණාම 2යි. right. එතකොට 1/r සමානයි R සමානයි. එතකොට උත්තරේ එකක් බවට පත් වෙනවා. මොකද මෙතන උත්තරේ 1 වෙනවා. එකේ පරස්පරය නැවත 1යි. right. දැන් මේ මං විසඳුවේ මෙන්න මේ ප්‍රතිරෝධ දෙක වෙනුවට මට පාවිච්චි කරන්න පුළුවන් තනි ප්‍රතිරෝධය. ඒකයගේ ohm 1යි. මම මෙන්න මේ අලුත් ohm එක පාවිච්චි කරලා මේ ප්‍රතිරෝධ පද්ධතිය නැවත ගොඩනගන්න. ඒ කියන්නේ මෙන්න මේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙක වෙනුවට මට පාවිච්චි කරන්න පුළුවන් ohm එකක තනි ප්‍රතිරෝධයක්. එතකොට මෙන්න ඒ දෙක වෙනුවට මම පාවිච්චි කරන තනි ohm එකක ප්‍රතිරෝධය. ඊට පස්සේ මේ තියෙන මෙන්න මෙතන තියෙන ohm දෙකේ ප්‍රතිරෝධය. දැන් බලන්න මේ ohm එකේ ප්‍රතිරෝධයයි මේ ohm දෙකේ ප්‍රතිරෝධයයි එකිනෙකට ශ්‍රේණිගතයි. ශ්‍රේණිගත ප්‍රතිරෝධ පද්ධතිය අපි විසඳන්නේ R සමක සමානයි R1 ධන R2 සූත්‍රය පාවිච්චි කරලා. මම හිතනවා මේ සූත්‍රය වලට මතක ඇති කියලා. එතකොට මෙතන ohm 1යි මෙතන ohm 2යි. එහෙනම් මෙයාගේ ප්‍රතිරෝධය ohm 3යි. සමග ප්‍රතිරෝධය ohm 3යි. මේ තියෙන S ප්‍රතිරෝධ පද්ධතිය. අපි මේ S ප්‍රතිරෝධ පද්ධතිය සමග ප්‍රතිරෝධය හොයමු. මේ රූපය දැක්කට පස්සේ ටිකක් සංකීර්ණයි වගේ කියලා හිතෙන්නත් පුළුවන්. ඇත්තටම මෙහෙම සංකීර්ණ ගතියක් නැහැ. මේ බලන්න මෙන්න මේ 1 ohm ප්‍රතිරෝධ දෙක
මෙන්න මේ දෙන්න ඉන්නේ එකම පාත් එකක. එතකොට මේ දෙන්න එකිනෙකට ශ්‍රේණිගතයි. මේ දෙන්න එකිනෙකට ශ්‍රේණිගතයි. ඒ ශ්‍රේණිගත පද්ධති දෙක බලන්න. මෙන්න මේ ශ්‍රේණිගත පද්ධතියයි මෙන්න මේ ශ්‍රේණිගත පද්ධතියයි සම්බන්ධ වෙලා තියෙන්නේ එකම පොයින්ට්ස් දෙකකට. right? මෙන්න මේක සහ මෙන්න මෙතනට. එතකොට මේ දෙන්න එකිනෙකට සමාන්තරගතයි. එතකොට අපි මේක විසඳන්න බුදේ ඉස්සෙල්ලාම අපි මේක ශ්‍රේණිගත ලෙස විසඳලා ඊට පස්සේ මේක සමාන්තරගත ලෙස විසඳමු. මේ බලන්න. මේ දෙන්න ශ්‍රේණිගත ලෙස විසඳන්න ගියොත් අපිට සිද්ධ වෙන අපේ සූත්‍ර පාවිච්චි කරන්න r සමානයි r1 ධන r2. එතකොට මෙතන අපි එක ප්‍රතිරෝධයක් එකක් කියලා ගමු. අනිත් ප්‍රතිරෝධය ඕම් 1යි. එතකොට මේන්න මේ එක අත්තක ප්‍රතිරෝධය ඕම් 2ක් වෙනවා. එහෙනම් මෙයාගේ තියෙන ඒ වගේමනේ. එතකොට මෙයාගේ ප්‍රතිරෝධයත් ඕම් 2ක් වෙනවා. සමග ප්‍රතිරෝධය මෙන්න මේ පාත් එකේ. මෙන්න මේ පාත් එකේ සහ මේ පාත් එකේ. අපි දැන් මේ දෙක වෙනුවට මේ අපේ සමග ප්‍රතිරෝධය දාලා අපි අලුත් ප්‍රතිරෝධ පද්ධතියක් හදමු. සමග ප්‍රතිරෝධය කියන්නේ මොකක්ද? යම්කිසි ප්‍රතිරෝධ කිහිපයක් වෙනුවට අපිට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධය. එහෙනම් මේ දෙන්න වෙනුවට මට යොදන්න පුළුවන් තනි ප්‍රතිරෝධය තමයි ඕම් 2. right. මම මේ දෙක දාලා හදාගන්නම් අලුත් ප්‍රතිරෝධ පද්ධතියක්. මේ විදිහට මෙතන ඕම් 2යි යටින් තව ඕම් 2යි. හරි. මේ තමයි අපේ අලුත් එක. මේ තියෙන්නේ x සහ y අග්‍ර දෙක x y. දැන් මේ බලන්න මේ දෙන්න එකිනෙකට සමාන්තරගත. එහෙනම් අපිට සමාන්තරගත නිසා අපිට මේක විසඳන්න පුළුවන් r සමානයි 1ට r1 ධන 1ට r2. right. මම මෙතනට ආදේශ කරනවා ඕම් 2. මෙතනට ආදේශ කරනවා ඕම් 2. පොදු හරය 2යි උඩ 1 1 2යි. right. 1ට r සමානයි 2 බෙදීම 2 උත්තරේ 1යි. මෙතන මම පරස්පරය ගන්නවා. එතකොට r වෙනවා. එකේ පරස්පරය එකමයි. ඒ නිසා මෙයාගේ සමග ප්‍රතිරෝධය ඕම් 1යි. එතකොට දැන් අපි බලමු. හරි. මේ තියෙන්නේ අවසානයේට මෙන්න මේ පද්ධතිවල සමග ප්‍රතිරෝධ. p පද්ධතියේ සමග ප්‍රතිරෝධය ඕම් 1යි කියලා ආවා. q වල සමග ප්‍රතිරෝධය ඕම් 2 බෙදීම 3යි කියලා ආවා. r වල සමග ප්‍රතිරෝධය ඕම් 2යි කියලා ආවා. s වල සමග ප්‍රතිරෝධය 1යි ඕම් කියලා ආවා. එතකොට ප්‍රශ්නේ අහන්නේ සමාන සමග ප්‍රතිරෝධයක් තියෙන මොන පද්ධති දෙකේද කියලා. එතකොට අපිට උත්තරේ පිළිගන්න වෙන්නේ p හා q කියන උත්තරය. මෙන්න මේක තමයි පුතේ අපිට සාමාන්‍යයෙන් අපේ තියරි දැනුම පාවිච්චි කරලා මේ ගැටලුව විසඳන්න තියෙන විදිය. නමුත් අපිට තියෙන ගැටලුව තමයි අපි මේ සියල්ලම ඉවර කරන්න ඕනේ. අපේ ප්‍රශ්න 40ම ලියලා ඉවර කරන්න ඕනේ පුතේ විනාඩි 60ක් ඇතුළත. එතකොට අපිට මෙන්න මේ වගේ ප්‍රශ්නයක් විසඳන්න මේ වගේ කාලයක් ගත කරන එක සෑහෙන අපරාධයක්. අපිට පුළුවන් මේ සම්පූර්ණ ගාන මනෝමයෙන් තප්පර 30ක් ඇතුළත විසඳලා ඉවර කරන්න. අපි බලමු දැන් අපි කොහොමද මේ ගාන මනෝමයෙන් ඊටාම කෙටි කාලයක් ඇතුළත විසඳන්නේ කියලා. මෙන්න මේ කෙටි ක්‍රමයට පදනම් වෙන්නේ හරියටම කාරණා දෙකක්. අපි දැනගෙන ඉන්න ඕනේ කාරණා දෙකක් තමයි මෙන්න මේ කෙටි ක්‍රමයට පදනම් වෙන්නේ. right. මම පළවෙනි එක කියලා දෙන්නම්. පළවෙනියට අපි දැනගෙන ඉන්න ඕනේ කාරණාව තමයි මේ වගේ ගානක් ලේසියෙන් හදන්න. මේක බොහොම සරල කාරණාවක්. මෙන්න මේ විදිහට ප්‍රතිරෝධ කිහිපයක් ශ්‍රේණිගත වුණාට පස්සේ මොකද මේක අපිට මනෝමයෙන් විසඳන්න පුළුවන්. ශ්‍රේණිගතයි නම් ඒ ප්‍රතිරෝධවල අගය එකිනෙකට එකතු කරන්නයි තියෙන්නේ. අපි දැන් උදාහරණයකට අතමු මෙයා ඕම් 1යි, මෙයා ඕම් 2යි, මෙයා ඕම් 3යි කියලා. එතකොට මෙයාගේ සමක ප්‍රතිරෝධය අපිට ඉතාම ලේසියෙන් ගන්න පුළුවන්. අපිට කරන්න තියෙන්නේ මේ තුන් දෙනා එකිනෙකට එකතු කරන එක විතරයි. එතකොට මෙයාගේ 1යි, 1යි, 2යි, 3යි, 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 6යි. එහෙනම් මෙයාගේ සමක ප්‍රතිරෝධය ඕම් 6යි. ඊගාවට අපි බලමු මෙන්න මේ වගේ ප්‍රතිරෝධ පද්ධතියක් තිබ්බොත් එimhe කොහොමද කරන්නේ කියලා. මේ බලන්න. මෙතන තියෙනවා සමාන්තරගත ප්‍රතිරෝධ 3ක්. ඊගාවට අපි දැනගෙන ඉන්න ඕනේ කාරණාව තමයි පුතේ සාමාන්‍යයෙන් ඔයාලට සාමාන්‍ය පෙළ විද්‍යාවේ ප්‍රතිරෝධ පද්ධතිවල ගණන් වලට ඉතා සංකීර්ණ ගණන් හම්බෙන්නේ නැහැ. හරි? එතකොට මෙන්න මේ කාරණාව ඔයාලා දැනගෙන ඉන්න ඕනේ. අපි හිතමු මෙන්න මේ එක ප්‍රතිරෝධයක අගය ඕම් 6යි කියලා. මෙයාගේ ප්‍රතිරෝධයත් ඕම් 6යි. මෙයාගේ ප්‍රතිරෝධයත් ඕම් 6යි. දැන් අපි දන්නා සාමාන්‍යයෙන් අපේ සූත්‍රය පාවිච්චි කරලා මෙයාගේ සමග ප්‍රතිරෝධය ගන්න අපි දන්නවා. නමුත්
මේක අපි මනෝමෙන් ගමු. කොහොමද මනෝමෙන් ගන්නෙ? මේ බලන්න. මේක හරිම සරලයි. අපිට කරන්න තියෙන්නේ ප්‍රතිරෝධ සමාන්තරගත ප්‍රතිරෝධවල අගය එකිනෙකට සමානයි නම් සමාන්තරගත ප්‍රතිරෝධවල අගය එකිනෙකට සමානයි නම් අපිට කරන්න තියෙන්නේ එක ප්‍රතිරෝධයක අගය සමාන්තරගත ප්‍රතිරෝධ ගණනින් බෙදෙන එකයි කරන්න තියෙන්නේ. එතකොට මෙතන එක ප්‍රතිරෝධයක අගය ඕම් 6යි. ඒ විදිහට 3 දෙනෙක් සමාන්තරගත වෙලා ඉන්නවා. එතකොට 6 3න් බෙදුවහම උත්තරේ ඕම් 2යි. ඒ කියන්නේ මෙයාගේ සමක ප්‍රතිරෝධය ඕම් 2යි. හරි. මේ බලන්න දැන් මෙතන තියෙනවා ඕම් 2ක සමාන්තරගත පද්ධතියක්. එහෙනම් අපි මොකද කරන්නේ? එකක අගය ගණනින් බෙදලා දානවා. බොහොම සරලයි. එතකොට ඕම් 2යි 2 2කින් බෙදුනම උත්තරේ 1යි. නිකන් ඔයාලට මේක ඉස්සරහට යද්දි මේක තව සරලව තේරෙයි. මේ බලන්න නිකන් 2යි 2යි 1යි වගේ. 6 3ක් 3ෙන් බෙදුනහම 2යි වගේ. අපි තව ටිකක් සංකීර්ණයක් ගමු. හරි මෙතන තියෙනවා 10 ඕම් ප්‍රතිරෝධ 1යි 2යි 3යි 4යි 5යි. රයිට් අපි මේකේ සමග ප්‍රතිරෝධය ගමු. ප්‍රතිරෝධ ඔක්කොම එකිනෙකට සමානයි. රයිට් එහෙනම් අපිට කරන්න තියෙන්නේ 10 ඕම් බෙදලා දානවා ප්‍රතිරෝධ ගණනින් 5ක් ප්‍රතිරෝධය ප්‍රතිජනවා. එතකොට මේකේ සමග ප්‍රතිරෝධය වෙන්නේ ඕම් 2යි. හරි අපි දැනගෙන ඉන්න ඕනේ අනිත් කාරණාව තමයි දැන් අපිට පුළුවන් නම් මෙන්න මෙහෙම කරන්න. මේ බලන්න. මෙන්න මේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙක. මෙතන අපි හිතමු මෙයා ඕම් 4යි, මෙයා ඕම් 4යි කියලා. එතකොට මේ සමාන්තරගත ප්‍රතිරෝධ දෙකේ අගය අපි කිව්වා අපි එකක අගය ඒ ගණනින් බෙදමු. එතකොට එනවා මට මෙයාගේ සමග ප්‍රතිරෝධය. එතකොට 4යි ඕම් සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් තියෙනවා. එතකොට උත්තරේ ඕම් 2ක් එනවා මෙයාගේ සමග ප්‍රතිරෝධය. අපිට මේක මෙහෙම කරන්න පුළුවන් වගේම මේක අනිත් පැත්ත කරන්නත් පුළුවන්. ඒ කියන්නේ මෙන්න මෙහෙම සිද්ධියක්. ආයතන මෙහෙම අපි ගාව තියෙනවා ඕම් 2ක ප්‍රතිරෝධයක්. ඕම් 2ක ප්‍රතිරෝධයක්. අපිට මේ ඕම් 2ක ප්‍රතිරෝධය පොඩ්ඩක් අනිත් පැත්තට ගලවන්න පුළුවන් මෙහෙම. අපිට පුළුවන් මේ ඕම් 2 ප්‍රතිරෝධය ලියන්න ඕම් 4ක සමාන්තරගත ප්‍රතිරෝධ දෙකක් වගේ. එතකොට මේ බලන්න ආපහු මෙයාව අපි සමග ප්‍රතිරෝධය ගමු 4යි 4 බෙදීම 2 උත්තරේ 2යි. ඒ කියන්නේ මෙන්න මේ ඕම් 2 ප්‍රතිරෝධය නැවත මට ලියන්න පුළුවන් ඕම් 4ක සමාන්තරගත ඕම් 4ක ප්‍රතිරෝධ දෙකක් වගේ නැවත ලියන්නත් පුළුවන්. අපි තව විදිහක් බලමු. අපි බලමු මේ ඕම් 3 ප්‍රතිරෝධය. මෙතන තියෙන ඕම් 3 ප්‍රතිරෝධය. එහෙනම් මට මේක කොහොමද ලියන්න පුළුවන්? පොඩ්ඩක් හිතලා බලන්න. ඕම් 3 ප්‍රතිරෝධය. මට ඕම් 3 ප්‍රතිරෝධය ලියන්න පුළුවන්. ඕම් 6 ප්‍රතිරෝධ දෙකක් වගේ. right. දැන් මේ ගාන බලමු. මෙතන බලන්න මෙතන තියෙන්නේ ඕම් 4යි ඕම් 4යි ඕම් 2ක ප්‍රතිරෝධ 3ක් සමාන්තරගත වෙලායි තියෙන්නේ. එතකොට මේ වගේ ගැටලුවක් විසඳද්දී දැන් අපිට කියන්න බෑ කෙලින්ම 4 බෙදීම 3 තමයි උත්තරේ කියලා. මොකද මේක අර කෙටි ක්‍රමයේ දැන් පාවිච්චි කරන්න බෑ. මොකද මෙතන මේ සමාන්තරගත වෙලා ඉන්න ප්‍රතිරෝධ 3න් මේ දෙන්න එකිනෙකට සමාන වුණාට මෙයා එකිනෙකට වෙනස්. මේ අගේ වෙනස්. එතකොට මේක කොහොමද විසඳන්නේ? බොහොම සරලයි. මේ බලන්න මේ දෙන්න ඉතින් මේ දෙන්නගේ අගේ සමානයිනේ. මේ දෙන්නට අපිට කෙටි ක්‍රමයේ පාවිච්චි කරන්න පුළුවන්. එතකොට 4යි 4ව දෙකක් තියෙනවා. 4 දෙකෙන් බෙදුනම උත්තරේ 2යි. එතකොට මේ දෙක වෙනුවට මට පාවිච්චි කරන්න පුළුවන් ඕම් 2ක ප්‍රතිරෝධයක්. මේ 4යි ඕම් ඒක සමාන ඒ වගේ දෙකක් තියෙනවා. එතකොට උත්තරේ මෙතන 2යි ඕම් වෙනවා. දැන් මේ දෙන්න වෙනුවට මට එනවා නේද මේ අලුත් ප්‍රතිරෝධ පද්ධතිය බලන්න. මෙයාගේ මේ 4 දෙකම වෙනුවට මට දැන් පාවිච්චි කරන්න පුළුවන් ඕම් 2ක එක්කෙනෙක්. මේ ඕම් 2 අපි විසඳපු නැති ඕම් 2 එහෙම පහලින් තියෙනවා. දැන් බලන්න ආයි. දැන් මෙයාට අපිට ආයි අපේ කිටි ක්‍රමය පාවිච්චි කරන්න පුළුවන්. 2යි උත්තරේ 1යි. right? දෙකේ ඒවා දෙකක් තියෙනවා. 2 දෙකෙන් බෙදුනම උත්තරේ 1යි. එතකොට මෙන්න මේ පද්ධතියේ ප්‍රතිරෝධය ඕම් 1යි. ඒක හිතෙන් ගන්න පුළුවන්. මේ ප්‍රැක්ටිස් කරන් පස්සේ මේක හිතෙන් ගන්න පුළුවන්. 4යි 2යි ඒ 2යි එතකොට මෙතන තව දෙකක් තියෙනවා 2යි 1යි කියලා උත්තරේ අපිට මනෝමයෙන් ගන්න පුළුවන්. දැන් ඔන්න ඔය කෙටි ක්‍රමයේ හරියට තේරුම් ගත්ත ළමයෙක්ට මෙන්න මේ ගාන විසඳන්න අඩු ගානේ කටු වැඩක්වත් කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. අපි බලමු කොහොමද මේක විසඳන්නේ කියලා. මේ බලන්න
P ගේ මෙතන 2යි මෙතන 2යි දෙකම සමාන්තරයි 2යි 2යි එහෙනම් මෙයාගේ සමක ප්‍රතිරෝධය ඕම් 1යි. මේ බලන්න මෙයාගේ දෙකේ ඒවා තුනක් එකිනෙකට සමාන්තරගතයි. එහෙනම් මෙයාගේ උත්තරය වෙන්නේ මෙයාගේ සමක ප්‍රතිරෝධය වෙන්නේ 2 බෙදීම 3යි. එකකගේ 2යි ඒ වගේ ඒවා තුනක් තියෙනවා. එහෙනම් මෙයාගේ උත්තරය 2 බෙදීම 3යි ඕම්. මෙයාගේ උත්තරය බලමු අපි. මෙයාගේ මේ 2යි 2යි මේ දෙන්න සමාන්තරගතයි. එතකොට 2යි 2යි 2 දෙකෙන් බෙදුනම උත්තරේ 1යි 2යි 2යි 1යි මේ දෙන්න වෙනුවටම මට එනවා එකක්. ඒ එක මෙයත් එක්ක ශ්‍රේණිගතයි 1යි 2යි 3යි. එතකොට මෙයාගේ උත්තරේ 1යි 2යි 3යි. මෙයා බලන්න. මෙයාත් සරලයි මේ දෙන්න ශ්‍රේණිගතයි. එතකොට 1යි 1යි 2යි. මේ දෙන්න ශ්‍රේණිගතයි 1යි 1යි 2යි. එතකොට දැන් මෙතන දෙකක් තියෙනවා. මෙතන දෙකක් තියෙනවා. 2යි 2යි 1යි. එතකොට මෙයාගේ උත්තරේ 1යි. මෙන්න මේ ක්‍රමයේ ප්‍රැක්ටිස් කරපු දරුවෙක්ට මේ ගාන විසඳන්න යන්නේ තප්පර 30ක්වත්. මේ තප්පර 30ක්වත් මේ ගාන විසඳන්න යන්නේ නැහැ. එතකොට අපිට උත්තරේ පේනවා උත්තරේ P සහ S විදිහට.